ආයුබෝවන් සෞද් හිතවතුනි. අදත් මා ඔයාලා හමු වෙන්න ආවේ හස්රේඛා ශාස්ත්‍රයේ අංක විද්‍යාව පිළිබඳ කතා කිරීමට. හොඳයි. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙම හස්රේඛා ශාස්ත්‍රය යම් කෙනෙකුට එයින් වැඩක් වේද අවඩක් වේද එහෙම නැත්නම් එය සත්‍යයේද අසත්‍යයේද ආදී කරුණු පිළිබඳව යම් සාකච්ඡාවක් කිරීමටයි. බොහෝ අය හස්තරේඛා ශාස්ත්‍රය වැඩි පිළිගැනීමට ලක් කරන්නේ නැහැ. ඒ වගේම තමයි ජ්‍යොතිෂය විෂය සම්බන්ධ බැලීමේදී ජ්‍යොතිෂයට වඩා අඩු සැලකිල්ලක් තමයි මේ හස්තරේඛා ශාස්ත්‍රය පිළිබඳ ඇතමුන්ගේ මතය වී තිබෙන්නේ. ඇත්තටම ජ්‍යොතිෂයෙන් කරුණු විග්‍රහ කිරීමට උපන් දිනය උපන් වේලාව අතිශයින්ම වැදගත් කාරණයක් වෙනවා. නමුත් මේ හස්තරේඛා ශාස්ත්‍රයේ කතා කිරීමේදී අත්ලේ පිහිටන රේඛා ලක්ෂණ පැහැදිලිව නිරීක්ෂණය කර එයින් එළඹෙන නිගමන මගින් පුද්ගලයන්ට කරුණු පැහැදිලි කර දිය හැකියි. ඕනෑම දෙයක් පිළිගන්නා කොටසක් සහ නොපිළිගන්නා කොටසක් ඉන්නවා. නමුත් අපි යම් ශාස්ත්‍රයක ප්‍රතිඵල නිරීක්ෂණය කිරීම මගින් තමයි එය පිළිගත හැකිද පිළිගත නොහැකිදයි අපි තීරණය කරන්න ඕන. හොඳයි. අපි මේ පිළිබඳව දීර්ඝ කතා කිරීමට ප්‍රථමයෙන් අපි බලමු මෙම ශාස්ත්‍රයේ හස්තරේඛා ශාස්ත්‍රය පහළ වුණේ කොහොමද කියලා. එය ඔබටත් පිළිගන්නා ඔබටත් නොපිළිගන්නා අයටත් එය වැදගත් වීමට පුළුවන්. බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ මේ ಭಾರತ දේශයේ එහෙම නැත්නම් ඉන්දියාවේ පැතිර ගොස් තිබී පසුව එය වෙනත් රටවලට ව්‍යාප්ත වූ බවයි. ඒ වගේම තමයි සමුද්‍ර ශාස්ත්‍රය එහෙම නැත්නම් හස්තරේඛා ශාස්ත්‍රයේ ප්‍රභේද කීපයක් තිබෙනවා. එයින් පළමුවෙන් තමයි අතීතයේදී පාර්වති දේවියගේ අනුග්‍රහයෙන් නන්දි දිවරාජයාටද ඔහුගෙන් කමල මුනි නැමැති ශෂිවරයාටද ඔහුගෙන් මච්චකේන්ද්‍ර නැමැති ශෂිවරයාටද ලැබුණු අනර්ඝ ශාස්ත්‍රයක් කියන එක. එමගින් කෙනෙකුගේ අත් දෙකේම ඇති රේඛා ලක්ෂණ අනුව නම් කරන එක් රේඛාවක් තිබෙනවා. තල්කොළ පොත් ලක්ෂණ ගණනක ලියවී ඇති විවිධ රේඛාවන් පිළිබඳ විස්තර අතුරින් ඒ හිමියාගේ උප්පත්තියේ සිදු වර්ෂය, මාසය, දිනය, වේලාව සහ ඔහුගේ කේන්ද්‍රයේද උපන් රටද එහෙම නැත්නම් ගම නගරයේද මව්පිය සහෝදර සහෝදරයන්ද ඒ වයින් ජීවනෝපාය මාර්ගයේ ජීවිතය පිළිබඳ සම්පූර්ණ විස්තරය මේ යන මොහොත මේට පෙර ජම්මේ පුනරුත්පත්ති ආදී කරුණු සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් ඇතුළත් වෙනවා. මේට තමයි අපි කියන්නේ නන්දි වාක්‍ය නමින් ඒ ඉන්දියාවේ ප්‍රචලිතව තිබෙන්නේ. තවත් සමුද්‍ර ශාස්ත්‍රය එහෙම නැත්නම් හස්තරේඛා ශාස්ත්‍රය පිළිබඳව කතා කිරීමේදී සමුද්‍ර නැමැති ශෂිවරයෙකු විසින් ප්‍රණීතයි සැලකෙන ශාස්ත්‍රයක් තිබෙනවා. ඒ ශාස්ත්‍රයේ උපයෝග කරගන්නේ අල්ල, ඇඟිලි, රේඛා, විවිධ සටහන් ආදී බොහෝ උද මුලින් සඳහන් කර ශාස්ත්‍රය ඇතුළත් කරුණුද ස්වරූපයක් සමග ඒ ප්‍රභේද සම්බන්ධයෙන්ද යම් මතනම් තිබෙනවා. ඒ වගේම තමයි මේ සම්බන්ධ තුන්වෙනි රේඛා ශාස්ත්‍රයක්ද තිබෙනවා. එයින් හස්තරේඛා ශාස්ත්‍රයේ සඳහන් නොවන රේඛා 153ක් වෙන්වෙන් වශයෙන් නම් කරගෙන එක් එක් රේඛාව හැඳින ගැනීමට අවශ්‍ය ලක්ෂණ ඒවා විපර්යාස වරින් වර වෙනස් වීම පිළිබඳ තමයි එහිදී කතා කරන්නේ. හැඳිනගත යුතු ආකාරය එයින් ලැබෙන සුභාසුභ ඵලසා කාල නියමයන් විස්තර කරනවා. මෙම ශාස්ත්‍රය ක්‍රිස්තු වර්ෂයේ ආරම්භයට අවුරුදු 3000කට පමණ පෙර චීන දේශයේ පැවති බවට ඇතමුන් සඳහන් කරනවා. තවත් සමහරක් ඒ ග්‍රීසියේ මිශ්‍රය වෙන රටවල අතීතයේදී පැවති බව සඳහන් කරනවා. එකට එකක් විරුද්ධ නානා මත තිබෙන නිසා ඒ සම්බන්ධයෙන් ස්ථීරව නිගමනයකට බැස ගැනීම දුෂ්කරයි. එසේම තමයි අපි ශ්‍රී ලංකාව ගැන කතා කිරීමේදී අපේ රටේ මේ ශාස්ත්‍රය තුලින් හස්තරේඛා පරිස්සාකා කිරීම සිදු කළේ යම් එක් ජන කොට්ටාසයක් පමණයි. ඒ අය මහා පාරදී නැත්තම් ගෙවල් වලට ගිහිල්ලා එක් එක්කෙනාගේ අත් බලලා ශාස්ත්‍ර
එහෙම නැත්නම් එයාලගේ අනාගත සිද්ධි පිළිබඳව කතා කරා. ඇත්තටම ඒ නිසාම වෙන්න ඕන මෙම ශාස්ත්‍රය පිළිබඳ ජනතාවගේ ආකර්ෂණය නොලැබීමටත් හේතුව. ඇත්තටම පාරවල් වල එහෙම නැත්නම් ගෙවල් වල ගොස් එම ශාස්ත්‍රය ගැන කතා කිරීමේදී එහෙම නැත්නම් එහි අත් පරික්ෂා කර අනායක පැවසීමේදී එය පුද්ගලයන් තරම් ගණන් නොගන්නා තත්යකටද පත් වෙන්න ඇති. ඒ වගේම තමයි මේකට තවත් හේතුවක් තමයි බොහෝ පුද්ගලයන් තමන්ගේ අත පෙන්නා ශාස්ත්‍රයක් ඇසීමට යම් මැලි වෙන ගතියක් තියෙනවා. ඒට ලැජ්ජාවත් එක දෙයක් වෙන්න පුළුවන්. ඒත් ඔබ හිතන්න මේ ලෝකේ පැවැත්ම දේශ බැලීමේදී අපිට පෙනෙනවා මෙම සියලුම දේවල් යම්කිසි එක් රටාවකට සිද්ධ වෙන බව. ඔබටත් මටත් ඒසේමයි. ඒ අතර ඉපදෙනකොටම කෙනෙක් පෝසත් පවුලක ඉපදෙනවා. එහෙම නැත්නම් යම් ජීවිතේ යම් කාලයක් ගත වූ පසු පෝසත් වෙනවා. එහෙම නැත්නම් දුප්පත් වෙනවා. තවත් විදිහකට සිරගත වෙන්න පුළුවන්. සමාජයේ අපවාද අහන්න සිද්ධ වෙන්න පුළුවන්. හොරමරකම් වලට යෙදෙන අය ඉන්නවා. ඒ ආදී බැලුවම මෙම මිනිස් සමාජයේ නොයෙකුත් ආකාරයට මේ යනතුරු එයාලගේ ජීවිත ගමන ගෙනියනවා. ඇයි එහෙම වෙන්නේ? ඒකට හේතු කාරණා සම්බන්ධ අපි අදහන ධර්මයන්හි මනාව පැහැදිලි කර තිබෙනවා. ඒ අනුව කෙනෙක් ඉපදීමත් මේ යාමත් ඉන්පසු වෙනත් ආත්මයක ඉපදීමත් සිදුවෙන බව අපි විශ්වාස කරනවා. මෙහිදී බොහෝ අය කල්පනා කරන දෙයක් තමයි අපි හරියට නුවණ පාවිච්චි කරලා යම් ක්‍රියාවක් කරනවා නම් එහි ප්‍රතිඵලත් හොඳ වෙනවා. අනුවණ විදිහට කටයුතු කළොත් ප්‍රතිඵලත් අසුබ වෙනවා. ඇත්තටම එහෙම කියන අය සමහර වෙලාවට හස්තරේකා එහෙම නැත්නම් ජ්‍යොතිෂය කිසිම දෙයක් ගැන සලකන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝගේ ජීවිතේ ඊටා යහමින් හොඳින් පවත්වාගෙන යනවා. එවිට අන් අයටත් හිතෙන්න පුළුවන් ඇත්ත තමයි. මෙම ශාස්ත්‍රයේ කියන දේවල් නෙවෙයි හරියට කල්පනා කරලා වැඩ කරොත් මේ කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ කියලා. සෑම මිනිසෙක්ම කරන්නේ මරණකම් ජීවත් වීමට උත්සාහ කරන එකනේ. සැපට ජීවත් වෙන්න ඕන නම් හරි දේ හරි වෙලාවට හරි ක්‍රමයට හරි අවබෝධයෙන් කරන්න ඕන. Tamanට ඉදිරියේදී වෙන්න පුළුවන් මොනවද කියලා කලින් දැනගත්තොත් ඒ ගැන කල්ැතුවම හිතලා බලලා සැලසුම් කරලා වැඩ කරන්න පුළුවන්. ඉස්සරහට වෙන දේවල් දැම්මම දැනගත්තාම ඒවට කලින් සූදානම් වෙලා හොඳ දේවල් වල හොඳ තවත් වැඩි කරගන්නත් නරක දේවල් මගහැර ගන්නත් යම් වැඩපිළිවෙලක් සකස් කරගන්න පුළුවන්. මෙන්න මේ කාරණේ තමයි ගුප්ත ශාස්ත්‍රයේ ප්‍රයෝජනවත් වන්නේ. ගුප්ත ශාස්ත්‍රයේ කියන ඒවා හරිද වැරදිද කියලා ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. පුරාණ සසුරුන්ගේ කාලයේ ඉඳලම ඒ කියන්නේ අවුරුදු 5000කට කලින් ඉඳලම ගුප්ත ශාස්ත්‍ර දැනුම මිනිසා ලබාගෙන තිබෙන්නේ. බොරුවක් නම් ඇත්තරම මෙම ශාස්ත්‍රයේ මෙච්චර කල් පවතින්න හේතුවක් නැහැ. බොරුවට ආයුෂ අඩු බවයි ජන විහාරයේ කියවෙන්නේ. ගුප්ත ශාස්ත්‍ර වලින් කියවන පලාපල 100%ක්ම නිවැරදියි කියලා හිතන්නත් හොඳ නැහැ. බෞද්ධ දර්ශනය අනුව කල්පනා කර බැලුවොත් කම්ම නියමයේ අනුව සිදුවන දේ තමයි අත්බල්ලා අපි තේරුම් ගන්න. උතු නියාම, ධම්ම නියාම, චිත්ත නියාම ආදී තවත් නියාම ධර්ම තියෙන බව අමතක කරන්න එපා. අනෙක් අතට කර්මය වෙනස් කිරීමේ හැකියාව අප ළඟ තියෙන බවත් කියන්න ඕන. සියල්ල කර්මය මගින් සිදු නොවුනත් සියල්ල කර්මය පෙරටුගෙන සිදුවෙන බව කල්පනාවට ගන්න ඕන. ඇත්තෙන්ම මම අත්දැකීමෙන්ම දන්නවා ගෑන් ළමෙක් වැඩි වියට පත්වන අවුරුද්ද හරියටම කියන්න පුළුවන්. ඒ වගේම අත්බලපු දහස් ගණනක අයගේ මතය අනුව පෙර සිදු දේවල් 100%ක්ම නිවැරදි. එසේනම්
හස්තරේඛා ශාස්ත්‍රයක් මගින් කෙනෙකුගේ අනාගතය ගැන කියවීමේදී නිරෝල් මනසකින් විවේකීව විසිලිවන්තව තමයි ඒ අත කියවන්න ඕන. උඩින් පල්ලෙන් තීරණ වලට එන්නත් හොඳ නැහැ. හොඳින් සියුම්ව නැවත නැවත පරික්ෂා කර බැලුවොත් තමයි අත්ලේ තිබෙන සටහන් නිවැරදිව තේරුම් ගන්න පුළුවන්. අත්ලේ ඇති කරුණු ටික කල්පනාවෙන් සොයාගෙන එම කාරණා එකට එක සම්බන්ධ කරන සංස්කරණය කරගත්තම උපන්දා ඉඳලා මරණ මොහොත දක්වාම ඔබේ දිවි ගමන ගෙවෙන හැටි බලා ගන්න හැකියාව ලැබෙනවා. අත්ලේ එක තැනක තියෙන ලක්ෂණයකින් කියන පලාපලය වෙනත් තැනක ඇති ලක්ෂණයකින් තහවුරු වෙන්නත් පුළුවන්. ඒ තහවුරු නොවෙන්නත් පුළුවන්. ඒ අන්ද කරුණු කාරණා එක්තැන් කරලා වැඩිම සිද්ධ වෙන්න පුළුවන් කාරණය මොකක්ද කියලා බුද්ධිමත්ව තම නුවණින් කල්පනා කරලා තේරුම් ගන්න ඕන. එහෙම නැත්නම් තේරුම් කරලා දෙන්න ඕන. අත්ලක් පරික්ෂා කරන කෙනෙක් අත නිවැරදිව පරික්ෂා කරන්නත් ඒ වගේම එම අත පරික්ෂා කරන අයගේ දැනුම යම් හොඳ තැනක තියනවාද කියලා දැනගන්නත් හොඳම ක්‍රමය තමයි අත පරික්ෂා කරන්න දෙනකොට අපි ඔහු ඇගෙන් දැනගත යුතු කාරණා තමයි අපේ දැන් තිබෙන වයසට පෙර අතීත සිද්ධි යම් විස්තර ටිකක් ලබා ගන්න එක. එම අතීත සිද්ධි නිවැරදිව එම වයසටම කියවුණා නම් ඔබට බිය නැතුව අනාගතය පිළිබඳව විස්තර දැනගන්න පුළුවන්. මා වෙත හස්තරේඛා පරික්ෂා කරන්න එන බොහෝ අය එම තීරණය ගන්න ලබන්නේ Tamanට ජීවිතේ යම් වැරදීමක් සිදු වූ අවස්ථාවල. බොහෝ විට දික්කසාද ප්‍රශ්න තමයි බොහෝ දුරට මා වෙත එන අයගෙන් මට නිරීක්ෂණය වෙන්නේ. ඇත්තටම ප්‍රශ්නයක් එන්නම ඕනේ අපිට පුළුවන් තමන්ගේ අත පරික්ෂා කරගෙන එහි අනාගතය ගැන කියවෙන සිද්ධීන් සමුදාය එකතු කරගන්න. ඇත්තටම සෑම වසරකම සෑම මාසකම එහෙම වෙන සිද්ධි නෙවෙයි ප්‍රකාශ වෙන්නේ. ඔබේ අත්ලේ ඇති රේඛා සටහන් වලින් නිරීක්ෂණය වන්නේ යම් අවුරුදු වල ඔබේ ජීවිතයට සිදුවෙන විශේෂ හැරවුම් ලස්ස විශේෂ සිදුවීම්. අන්නේ සිදුවීම් මොනවාදයි හරියට දැනගත්තොත් අපිට පුළුවන් අනාගතයට හරියටම මුහුණ දෙන්න. අනාගතයේදී දික්කසාද වෙන ලක්ෂණයක් තිබෙනවා නම් අපිට ඒ සඳහා සූදානම් විය හැකියි. අපෙන් එම සිදුවීම් වෙන්න තිබෙන ඉඩකඩ අහුරා දැමිය හැකියි. ඒ වගේම තමයි අනාගතයේ යනු දැන් පවතින අවස්ථාවෙන් පසුව ඉදිරියට ගෙවෙන කාලයයි. බොහෝ හැලහැප්පීම් මැද ජයග්‍රහණය, පසුබැසීම්, ප්‍රේම සම්බන්ධතා, ඒ වගේම විවාහ වන කාලයේ විවාහ බිඳ වැටීම්, හදිසි අනතුරු, මාරාන්තික අසනීප, ධනලාභ, දේපොළ ලැබීම්, අධ්‍යාපනයේ සිරගත වීම, සියදිවි හානි කර ගැනීම, ඒ වගේම ආර්ථික පිබිදීම, ඒ වගේම ආර්ථිකයේ බිඳ වැටීම, රැකියාව ලැබීම, ගේදොර ඉදිකර ගැනීම වැනි කරුණු අනුව ස්ථාර තත්ත්වයට පත්වීම, ඒ වගේම විදේශගත වීම ආදී ජීවිතයට සම්බන්ධිත වූ විශේෂිත කරුණු හස්තරේඛා ශාස්ත්‍රයත් අංක විද්‍යාවත් උපයෝග කරගෙන කතා කරන්න පුළුවන්. හොඳයි. මෙම ශාස්ත්‍රයේ පිළිගන්න එක හෝ නොපිළිගන්න එක හෝ එහෙම නැත්නම් මේ ශාස්ත්‍රයේදී අපි ඔබට ඉදිරිපත් කරන කරුණු තමන්ගේ අත්ලෙන්ම පරික්ෂා කර බලා ඒ ගැන නිරෝල් නිගමනයකට පැමිණීම හෝ ඔබට කළ හැකියි. මා දන්නා ශාස්ත්‍රය පිළිබඳ සියලු කරුණු ඉදිරි වීඩියෝ වලින් ඔබ වෙත ඉදිරිපත් කරන්න. ඒ පිළිබඳව ඔබ දිගින් දිගටම මෙම කරුණු අසා දැනගෙන එම කරුණු වලට අනුව ඔබේ අත්ලේ රේඛා සටහන් පරික්ෂා කර ඔබට නිවැරදි තීරණ වලට එළඹිය හැකි. ඒ වගේම තමයි එහිදී ඔබට මේ සත්‍යතාවය අසත්‍යතාවය පිළිබඳ
කරුණු තහවුරු කරගන්නත් පුළුවන්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. බොහෝ විට මෙම හස්තරේඛා ශාස්ත්‍රයෙන් අත්ලක් පරීක්ෂා කිරීමේදී 100%ක්ගෙන්ම එම පුද්ගලයන්ගේ තොරතුරු කියවෙන්නේ නැති අවස්ථා තියෙනවා. සමහර විට 10%ක විතර අතේ තියෙන රේඛා ලක්ෂණ අනුව එම කරුණු ජීවිතේ සිදු නොවී තිබෙන්න පුළුවන්. මා එවැනි අවස්ථා නිරීක්ෂණය කරලා තියෙනවා. එහිදී බොහෝ විට සිදු වෙලා තිබෙන්නේ ඔහුට හෝ ඇයට සෙනසුරු දශාවක් හෝ එවැනි තමන්ගේ ජීවිතේ ගමන ඉදිරියට කරගෙන යාමට බාධා කරන යම්කිසි ග්‍රහ තත්ත්වයක් මත ජීවිතේ එම කාලයේ ගෙවෙනවා නම් එහිදී ඔබට හෝ ඇයට ඒ ලැබෙන්න තිබෙන හොඳ ප්‍රතිඵල මගහැරී යන්න ඉඩකඩ තිබෙනවා. හොඳයි. ඔයාලා සැමෝම දිගටම රැඳී ඉන්න. අපි හස්තරේඛා ශාස්ත්‍රය සම්බන්ධ තවත් දීර්ඝ විස්තර ඉදිරියේදී කතා කරමු. ස්තුතියි ඔබට.